ජාතික ඉදිරිකිරීම් බැංකුව මිද්දෙනිය ශාඛාව විසින් සංවිධානය කළ ලද පහේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මෙවර මිද්දෙනිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. තැපැල් කන්තෝරේ ස්ථානාධිපතිතුමා අතර මම අහන වටේම මේ දිස්ත්‍රික්කේ පුරාතන දේශනවලට යනවානේ. තැපැල් කන්තෝරේ ස්ථානාධිපතිතුමා කෙනෙක් දැක්කම මේ උත්සවවලට එනවා. නේද? හරි සතුටින් අවසර ලබා ගන්නවා. එතුමන්ගේ අභිමානය සහ මේ උත්සවවලට සහභාගී වීමත් අගය කරමින් අවසර ලබා ගන්නවා. ඒ වගේමයි මේ ලස්සන දරුවන්ට පුතේ සහස්‍ර ඥානය හරියට බෙදලා දෙන්න ලස්සන සර්කෙනෙක් ඉන්නවා කුමාරස මාතෘකාව කරන සර්කෙනෙක්. ඉතින් මේ දෙතුමා කෙනෙක් ආදරේ ගෞරවයෙන් අවසර ලබා ගන්නවා. ඒ වගේමයි ආදරණීය දෙමව්පියන් හැම දෙනාගේම අවසර ලබා ගන්නවා. විද්‍යාලය පරිස්ථානයේ ගරු ස්ථානාධිපතිතුමා තමයි සහභාගී වෙන්න හිටියේ. එතුමා ප්‍රජාපති ස්ථානාධිපතිවරයා විදියට විනාඩියක් අගය කරන්නට විනාඩියක් දරුවන්ට ධනාත්මක චින්තනයේ ශිෂ්‍යත්ව දරුවෝ කැමැතිද ඉගෙන ගන්න? චිරාගත සම්ප්‍රදාන කෝලව ආරාධිත මුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මිද්දෙනිය ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමන් විසින් පවත්වන ලද කෙටි හරවත් දේශනයෙන් පසුව දේශකතුමන් විසින් සම්මන්ත්‍රණය ආරම්භ කරන ලදී. මේ අද දුන්නු පේපර් එකේ අපි ඉස්සෙල් මේක ගන්න දේවල් ලියනකොට ගිලිහෙන අවස්ථා ටිකක් තියෙනවා. අන්න ඒ ටික ගැන උපදෙස් දීම තමයි මේකේ අරමුණ වෙන්නේ. ඉතින් ඔය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10යි. පුරා පැය 6ක් පමණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් අනතුරුව ආදරණීය දරුවන් විසින් මේ අයුරින් කෙටි නෝනසාද ලබා ගන්න ලදී.
කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පරිශ්‍රමය මේ අරණ අති සාර්ථක සම්මන්ත්‍රණයක් සිදු කරමින් නිමා වූ වගයි.